ඇත්තටම කිව්වොත් අපිට බයක් නොදැනුණාම නෙවෙයි. ලංකාවේ ගත්තාම මේක නෙවෙයිනේ පළමු වෙනි ව්‍යසනේ. ජාතියක් වශයෙන් ලංකාවේ අපි සෑහෙන ධෛර්යයෙන් නැගිටපු මිනිස්සු. දුකයි තමයි ඥාතීන් නැති වුණා, අපේ සහෝදරයෝ නැති වුණා, අම්මට දරුවා නැති වෙලාවක් මේක. ඇත්තටම හෙට දවස ගැන මට බලාපොරොත්තුවක් තියෙනවා. මං අතාරිනවා මොකද මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. ඒ වුණාට මම නැගිටිනවා කියන අදහස මට තදින්ම තියෙනවා. ඔයාලට හැමදේම නැති වුණා කියලා හිතන හැම වෙලාවකම කන්නඩියක් ඉස්සරහට ගිහින් බලන්න. මොනවා නැති වුණත් ආපහු ඔළුව උස්සන්න ධෛර්යයෙන් නැගිටින්න ඕන. අවම පහසුකම වුණු ඔයාලගේ නිරෝගී ජීවිතය ඔයාලට තියෙනවා නේද කියලා ඔයාලටම පෙනෙයි. ඔයාට සුබම සුබ නව වසරක් වේවා. බොහෝම ස්තුතියි. ශ්‍රී ලාංකික අපි නොඑක් බාධා හමුවේ වැටුණු සෑම මොහොතකම පෙරටත් වඩා සවියෙන් දිරියෙන් නැංගී සිටියෙමු. ඔව් අපි වෙනුවෙන් අපේම ආදරණීයයන් වෙනුවෙන් අපේ රටේ හෙට දවස වෙනුවෙන් දිරියෙන් නැංගිටිමු. ඔබ සැමට ධෛර්යය වීරියය සපිරි සුබ නව වසරක් වේවා.